ඉතින් ඕනිම කොල්ලෙක්ට තමන්ගේ ජීවිතේ එක කාලයක් එනවා. ක්‍රීඩකයෙක් විදිහට මොනතරම් ආස වුණත් ක්‍රීඩාවක් කරන්න. එදාට තමන්ගේ අතපයේ හයිය නැති හින්දා ප්‍රේක්ෂකයෙක් විදිහට තමන් ක්‍රීඩා කරපු ඒ ලස්සන කාලේ ඒ ක්‍රීඩා ජීවිතය මතක් කර කර ඉන්න වෙන. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඒ දවස් එන්න කලින් අද ඕගොල්ලොන්ගේ තරුණ කාලේ ඒ ක්‍රීඩා ජීවිතයේ උපරිමයෙන්ම රස විඳින්න කියලා. මොකද ඒ කාලෙදී අපිට ඒක ක්‍රීඩාවකටත් වඩා අපි එතන ප්‍රේක්ෂකයෙක්ටත් වඩා අපි ඒ කාලේ ක්‍රීඩා කරපු මතක ගොන්නක් එක්ක ඒ කාලේ අපිත් එක්ක එහා පැත්තේ හිටගෙන ඒ ක්‍රීඩාව කරපු සොඳුරු මිනිසුයි විතරයි මතකයක් විදිහට ඕගොල්ලොන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ මතකයේ විතරයි එදාට ඕගොල්ලොන්ගේ ළඟ ඉන්නේ. ඉතින් මේ තරුණ කාලේ ඒ ක්‍රීඩා ජීවිතය උපරිමයෙන්ම රස විඳින්න. මොකද ජීවිතයේ තරුණ කාලය කියන චිත්‍රපටය දෙවතාවත් තිරගත වෙන්නේ නැහැ.